හයිලා මායික කොහොමද ඉතින් හදමුද රසට ගුණට කිසිම කෘතිම රසකාරකයක් නැතිව පිළිකාකාරක මොනවත් නැතිව ගෙදර හදලා රසට කන්න සොසේජස් ටික. අද හදන්න යන්නේ චිකන් සොසේජස් ටිකක්. මේකට අපිට ඕනේ චිකන් බ්‍රෙස්ට් එකක්, පාන් පිටි මේස හැඳි දෙකමාරක්, ගාලික් පවුඩර්, ගම්බිරිස් කුඩු, ලුණු, මිරිස් කුඩු. මෙතන මම අරන් තියෙනවා චිකන් ග්‍රෑම් 650ක්. ඔයාලා ගන්න ප්‍රමාණය අනුව ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම චිකන් ග්‍රෑම් 650ක් ගන්නවා නම් පාන් පිටි මේස හැඳි දෙකමාරක් වගේ එකතු කරගන්න ඕනේ. එතකොට මේ ගාලික් පවුඩර්, ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු, ලුණු ඒ වගේ දේවල් ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. මෙතන මම පහේ වර්ග, ඒ කියන්නේ මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු එකතු කරගත්තේ හරිම අඩුවෙන්. මොකද මේක චූටිම බබාලා දෙන්නෙක්ට ඕඩර් එකකට මං හදන නිසා. අපේ එක්කෙනාට හදනවා නම් අපේ පුතාට හදනවා නම් මම ඒ දේවල් ටිකක් වැඩියෙන් දානවා. මොකද එයා වැඩිපුර සැර කන කෙනෙක් නිසා. ඊළඟට අර ගත්ත චිකන් ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට ග්‍රයින්ඩ් කරගත්තට පස්සේ ඒකට ගාලික් පවුඩර් ටික, මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු, රස අනුව ලුණු, පාන් පිටි, පොල් තෙල් මේස හැඳි දෙකක් එකතු කරලා මෝලියක් විදිහට අනා ගන්න ඕනේ. අතේ නොයලෙන පදමට චුට්ටක් හැලවෙනවා. ඒක හිතන්න එපා. එහෙම ඇලවෙනවා කියලා ගොඩාක් පාන් පිටි එකතු කරගන්න එපා. පිටි ග්‍රෑම් 650ට පාන් පිටි මේස හැඳි දෙකක් හොඳටම ඇති. මෝලිය අනාගෙන පැත්තකින් තියලා සොසේජස් ටික හදන්න කලින් අපි වතුර එකක් උතුරන්න තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් ගැඹුරු භාජනයක් අරගෙන වතුර ටිකක් වැඩියෙන් එකතු කරලා සාමාන්‍ය ගින්දරේ වතුර එක උතුරන්න තියන්න. මොකද සොසේජස් ටික හදලා ඉවර වෙද්දී වතුර ටික ගානට ඉතිරෙනවා. ඊළඟට අපිට ඕනේ ෆොයිල් කොළ. දැන් ඔයාලට ෆොයිලින් නැත්තම් කෙහෙල් කොළ ටිකක් අරගන්න පුළුවන්. පොලිතින් නම් ගන්න එපා. ඔය සමහර අය ලන්ච් ෂීට්ස් වල එහෙම ඔතන ඒ උනාට එහෙම එපා. ෆොයිල් කොළ හරි කෙහෙල් කොළ හරි ගන්න. ඊළඟට අපි හදාගත්ත චිකන් මෝලියෙන්, ඒ කියන්නේ චිකන් පාන් පිටියේ ටික එකතු කරලා හදාගත්ත මිශ්‍රණයෙන් පොඩි කුඩා ප්‍රමාණ අරගෙන, දෙකම එකයි පොඩි කුඩායි කිව්වම සාමාන්‍යයෙන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට චූටි කෑලි අරගෙන, චූටි බෝල අරගෙන මෙන්න මේ විදිහට දිග හැඩයට සොසේජස් හැඩයට, අපි කවුරුත් ඉතින් සොසේජස් හැඩේ දන්නවනේ. ඉතින් සොසේජස් හැඩයට හදාගෙන ෆොයිල් එකේ තියලා හොඳට තද වෙන්න ඔතන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් මේක වතුරට දාලා තම්බද්දී ඇතුළට වතුර නොයන විදිහට හොඳට තදට මෙන්න මේ විදිහට ටොපියක් ඔතන්නේ අපි. අන්න ඒ වගේ ෆොයිල් කොලේ තදට ඔතලා දෙපැත්තෙන් ටොපියක් විදිහට ඔතා ගන්න ඕනේ. එතකොට අපි මේක විනාඩි 40ක් විනාඩි 45ක් විතර තම්බ ගන්න ඕනේ. වතුර පොඩ්ඩක්වත් ඇතුළට යන්නේ නැහැ. සොසේජස් ටික ගානට තැම්බිලා එන. මේ විදිහට ඔක්කොම සොසේජස් ටික ඔතා ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේකෙන් මීට් බෝල්ස් හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බර්ගර් එකකට චිකන් පැටි එකක් හදා ගන්නත් පුළුවන්. අනෙක් දේ තමයි අපි කඩේ කන සොසේජස් එකට වැඩිය රස ගොඩක්ම වෙනස්. හොඳටම රහේ වෙනස තේරෙනවා. මේක හදලා කෑවොත් කීයටවත් ආයේ කඩේ තියෙන සොසේජස් කන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් දැන් හිතන්නකො මේක ලොකු කට්ටියක් කනවා කියලා. ඔයාලට කොච්චි ටිකක් දාලා, ඒ කියන්නේ චිකන් ටික අඹරනකොටම කොච්චි ටිකක් එහෙම එකතු කරලා අඹර ගන්න පුළුවන්. එතකොට මේක තවත් රහයි. කඩේ තියෙන කොච්චි සොසේජස් වලට වැඩිය මේක මාරම රහට එනවා. ඊළඟට ඔයාලට මේකට චීස් එකතු කරගන්න පුළුවන්. ඒ වගේ ඔයාලට හිතෙන ඕන දෙයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම හදලා බලන්න. මං කලින් කිව්වා වගේ පාන් පිටි වෙනුවට ඔයාලට කඩල පිටි එකතු කරගන්න පුළුවන්. එතකොට කෝන්ෆ්ලා එකතු කරගන්න පුළුවන්. මං එකතු කරගන්නේ පාන් පිටි හෝ කෝන්ෆ්ලා. ඔය දෙකෙන් එකක් මං එකතු කරගන්නවා. ඉතින් ඔයාලට කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. ආයිත් මං ඔයාලට ප්‍රමාණය කියන්නම්. චිකන් ග්‍රෑම් 650යි, පාන් පිටි මේස හැඳි 2යි, පොල් තෙල් මේස හැඳි 2යි, ගාලික් පවුඩර්, ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු ඔයාලගේ රස අනුව, ලුණුත් රස අනුව එකතු කරගන්න පුළුවන්. මේකේ ඔයාලා බලාපොරොත්තු වෙන්න එපා දැන් අපි ඔය කඩෙන් හදන සොසේජස් වල තියෙන කලර් එක තියෙන්නේ. ඒක බලාපොරොත්තු වෙන්න එපා. මොකද අපි මේකට පාට මොනවත් දාන්නේ නැහැනේ. තනිකරම චිකන් විතරයිනේ. අන්න ඒ නිසා ඊළඟට මේ විදිහට ඔතාගත්ත චිකන් ටික අපි කලින් උතුරන්න තියලා තිබ්බ වතුර එකට එකතු කරගෙන විනාඩි 45ක්, හරියටම විනාඩි 45ක් හොඳට සාමාන්‍ය ගින්දරේ තම්බ ගන්න තියෙන්නේ. දැන් මේ විනාඩි 45කට පස්සේ හදාගත්ත සොසේජස් ටික මේක මාරම රහයි. ඒවලේ හදලා ඒවලේ බැදලා කනකොට අපි කඩේ කන්නේ මොන ජරාවද කියලා හිතෙන තරමට රහයි. උණුවෙන් ගලවන්න යන්න එපා. ලිපෙන් බාලා විනාඩි
10-15ක් තියන්න නිවෙන්න. ඊට පස්සේ ෆොයිල් කොලේ අයින් කරලා බොක්ස් එකකට මොකකට හරි දාලා ඔයාලට සති 2ක්ද 3ක්ද මාසයක් වුණත් ෆ්‍රීස් කරලා තියාගෙන පාවිච්චියට ගන්න පුළුවන්. ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලා චිකන් ග්‍රෑම් 500ක හදනවා කියලා. එතකොට ඔයාලා මේක කොටස් 3-4කට බෙදලා තියාගත්තා නම් අර ඔක්කොම ටික එළියෙන් තියලා කූල් යන්න තියලා එකක් අරගෙන බෙදලා ආය අනිත් ටික ෆ්‍රිජ් එකට දානවට වැඩිය කොටස් වශයෙන් තියාගත්තම ඔයාලට පහසුවෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් හදලා බලලා මටත් කියන්න සතුටින් hina වෙලා ආදරෙන් ඉන්න.